කලාකෘතියක් ලෝක ප්‍රසිද්ධ වෙන්නේ ඒකේ තියෙන කලාත්මක වටිනාකම නිසාමද? හිතන්නකෝ සමහර විටක එකපාරටම අතුරුදහන් වුණොත්. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ විශිෂ්ටතම කලා නිර්මාණයක්. ඒකේ අතුරුදහන් වීම නිසාම මුළු ලෝකෙම දන්න කියන සංකේතයක් බවට පත්වුණු පුදුම හිතෙන කතාව ගැනයි. ඇත්තටම ලෝකයේ ප්‍රසිද්ධම චිත්‍රය අද මේ තත්ත්වයට ආවේ ඒ කියන්නේ අමරණීය වුණේ සොරකමක් නිසා කියලා කවුරු හරි දැනගෙන හිටියද? අන්නේ පුදුමසාගත කතාව තමයි අපි මේ විග්‍රහයෙන් හෙළිදරව් කරන්න යන්නේ. හරි, අපි දැන් කෙලින්ම යමු ඒ දවසට. පැරිසියේ ලුවර් කෞතුකාගාරය මහා গুপ্ত නිහඬියාවක ගිලිලා තියෙන්නේ. අන්නේ නිහඬියාව බිඳගෙන තමයි සියවසේ ලොකුම කලාකෘති කොල්ලේ සිද්ධ වෙන්නේ. මේ මහා සොරකමට සම්බන්ධ වෙන 3 දෙනෙක්. යාලා කෞතුකාගාර සේවකයෝ වගේ ඇඳගෙන තමයි ඉන්නේ. නායකයා තමයි වින්චෙන්සෝ පුරූජා. විශේෂත්වය මොකද දන්නවද? මෙයා ලියුව කෞතුකාගාරයේම කලින් වැඩ කරපු කෙනෙක්. ඉතින් යාට කෞතුකාගාරයේ හැම අස්සක් මුල්ලක් ගැනම හොඳ දැනුමක් තිබුණා. පුදුමම දේ තමයි මොනාලිසා චිත්‍රය ආරක්ෂා කරන්න හදපු වීදුරු ආවරණය හදන්නත් මෙයා උදව් වෙලා තියෙනවා. ඉතින් කොහොමද මේ කොල්ලේ වුනේ? අපි බලමු පියවරෙන් පියවර. මුලින්ම මේ 3 දෙනා රෑ එළි වෙනකල්ම සැපයුම් කාමරයක හැංගිලා ඉන්නවා. ඊට පස්සේ හිමින් සැරේ ප්‍රදර්ශන ශාලාවට ඇවිත් මොනාලිසාව බිත්තියෙන් ගලවනවා. ඊළඟට අඳුරු පඩිපෙලක මුල්ලකට වලා චිත්‍රය අර ලොකු බර රාමුවයි වීදුරුවයි ගලවලා විසික් කරලා දානවා. අන්තිම පියවර. පෙරූජා චිත්‍රය, ඒ කියන්නේ කැන්වසේ විතරක් එයාගේ කෝට් එක ඇතුළට දාගෙන කිසිම දෙයක් උනේ නෑ වගේ එළියට ඇවිදගෙන යනවා. හැබැයි මේක හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි හොඳද? රාමුවයි වීදුරුවයි එක චිත්‍රයේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 90ක් විතර. ඒ කියන්නේ හරියට ලොකු හාල් ගෝණි දෙකක් විතර එකපාර උස්සනවා වගේ වැඩක්. මෙන්න කතාවේ පුදුමම හරිය. එයාලට එළියට යන්න තුබුන අන්තිම දොර වහලා. එයාලා ගාව තියෙන යතුරුත් වැඩ කරන්නේ නැහැ. හැබැයි දෛවයේ සැරදමක් වගේ ඒ වෙලාවේ එතනින් යන ජලනල කාර්මිකෙක් හිතනවා අපොයි මේ කෞතුකාගාරයේම සේවකයෝ වගේ දොර අරගන්න බැර වෙන්නේ කියලා. ඉතින් එයා තමන්ගේ යතුරෙන් ඒ දොර ඇදලා දෙනවා. ඉතින් මේ හොරකමෙන් පස්සේ මොකද උනේ? මුළු ලෝකයම හෙල්ලුම් කෑවා. චිත්‍රය නැති වුණා කියන දැනගත්තට පස්සේ ඇති උනේ ලොකු කලබගෑනියක්. පුදුමම දේ තමයි මොනාලිසා නෑ කියලා කවුරු හරි හරියටම තේරුම් ගන්න පැය 26ක් ගත වුණා. ඒකට හේතුව සාමාන්‍ය චිත්‍ර ෆොටෝ ගන්න හැම අයින් කරන නිසා මුලදී කවුරුත් හිතුවේ නෑ මේක හොරකමක් කියලා. හොරකම ගැන ආරංචිය පෙතිරුණ ගමන් මුළු ප්‍රාන්සියම කැළඹුණා. රටේ දේශ සීමා වහලා දැම්මා. ලුවර් කෞතුකාගාරයේ දවස් ගානකට වහලා දැම්මා. ලොකු පරීක්ෂණ පටන් ගත්තා. මාධ්‍ය වලින් මේක ලෝකෙ පුරාම ලොකුම පුවත බවට පත් කළා. මේ පරීක්ෂණ අතරතුරේදී පොලිසියට ප්‍රධාන සැකකරුවෙක් මුණ ගැහුණා. ඒක නම් ඇත්තටම කවුරුත් නොහිතපු කෙනෙක්. ඔව්, ඒ වෙන කවුරුත් නෙවෙයි පැබ්ලෝ පිකාසෝ. හිතා ගන්න පුළුවන්ද පරීක්ෂණ කොයිතරම් අවුල් ජාලයක් වෙලාද කියනවනම් ඒ කාලේ හිටපු ප්‍රසිද්ධම චිත්‍ර ශිල්පියෙක්වත් සැකකරුවෙක් බවට පත් වුණා. මේ අතරතුරේදී හරිම අමුතු දෙයක් වුණා. දහස් ගණන් මිනිස්සු ලුවර් කෞතුකාගාරයට ආවා. හැබැයි වෙන චිත්‍ර බලන්න නෙවෙයි. මොනාලිසා එළල තිබිලා දැන් හිස් වෙලා තියෙන බිත්තිය දිහා බලාගෙන ඉන්න. චිත්‍රය නැතිවීම ඒකට තිබුණ ජනප්‍රියත්වය තවත් වැඩි කළා. ඉතින් මුළු ලෝකයම මොනාලිසාව හොයද්දී ඇය ඇත්තටම කොහෙද හැංගිලා හිටියේ? ඒක හරිම සාමාන්‍ය තැනක. බලන්නකො මේ වෙනස. මුළු ලෝකෙම පොලිසි රහස් පරීක්ෂකයෝ චිත්‍රය හොයනවා. හැබැයි මොනාලිසා අවුරුදු 2ක් තිස්සේ පෙරූජාගේ පැරිස්සේ තිබුණු පොඩි මහල් නිවාසයක බොරු අඩියක් තියෙන ට්‍රංක් පෙට්ටියක කිසි සද්දයක් නැතුව හැංගිලා ඉඳලා තියෙනවා. අවුරුදු 2කට පස්සේ අන්තිමට හොරාතින් ලොකු වැරද්දක් වෙනවා. අන්න ඒ වැරද්ද තමයි මේ අවුරුදු 2ක අභිරහස විසඳන්න පාර කපන්නේ. අපි සිදුවීම් ටික පිළිවෙලට බලමු. 1911 අගෝස්තුවලදී සොරකම සිද්ධ වෙනවා. 1913 වෙනකල් චිත්‍රය පෙරූජාගේ ගෙදර හැංගිලා තියෙනවා. 1913 දෙසැම්බර් වෙලදී පෙරූජා හිතනවා මේක විකුණන්න ඕන කියලා. ඉතින් එයා ඉතාලියට යනවා. එතනදී කලා ව්‍යාපාරිකයෙක්ට චිත්‍රය පෙන්නුව ගමන්ම එයාව අහුවෙනවා. අන්තිමට 1914 ජනවාරි වෙලදී මොනාලිසා ආයෙත් පැරිසියට එනවා. හැබැයි පෙරූජාගේ කතාවේ පොඩි පරස්පරයක් තියෙනවා. එයා කිව්වේ මේක ඉතාලියට අයිති ජාතික වස්තුවක්, මම මේක ආපහු ඉතාලියට ගෙන්නයි හොරකම් කළේ කියන. ඒත් එයා ඇත්තකම කරේ මොකද්ද? විශාල මුදලකට මේ චිත්‍රය විකුණන්න උත්සාහ කරපු එක. ඉතින් යා දේශප්‍රේමියෙක්ද නැත්නම් සල්ලි වලට කෑදර සාමාන්‍ය හොරෙක්ද? ඉතින් අවුරුදු 2ක අභිරහස විසඳුනේ හරිම සරල විදිහට. පෙරූජා ඇල්ෆ්‍රෙඩෝ ගෑරි කියන කලා ව්‍යාපාරිකයාට චිත්‍රය විකුණන්න ගිය වෙලාවේ ගෑරි මේක මොනාලිසා බව අඳුනගෙන කෙලින්ම පොලිසියට කෝල් කරනවා. පොලිසිය පෙරූජා නතර වෙලා හිටපු හෝටල් කාමරයට එනකොට මොනාලිසා හිටියේ එයාගේ ඇඳ යට.
ඉතින් මේ මුළු සොරකමෙන්ම අවසානයේදී ඉතිරි වුණේ මොන වගේ උරුමයක්ද? ඒක තමයි මේ කතාවේ පුදුමම කොටස. මෙන්න මේක තමයි වැදගත්ම දේ. සොරකමට කලියු මොනාලිසා කියන්නේ කෞතුකාකාරයක තියෙන ගෞරවයට පාත්‍ර වුණු තවත් එක කලාකෘතියක් විතරයි. හැබැයි සොරකමෙන් පස්සේ ඇය ගෝලීය තරුවක් ලෝක ප්‍රසිද්ධ සෙලබ්‍රිටි කෙනෙක් බවට පත් වුණා. එහෙනම් අපි අහන්න ඕන ප්‍රශ්නේ තමයි ඇත්තටම කවුද මොනාලිසාව මේ මිල කරන්න බැරි තරම් වටිනා සංකේතයක් බවට පත් කළේ? අපිට අපේක්ෂකයෝ කිහිප දෙනෙක් ඉන්නවා. ඒක නිර්මාණය කරපු ලියනාඩෝ ඩා වින්චි වෙන්න පුළුවන්. නැත්නම් සියවස් ගාණක් පුරා ඒක අගය කරපු කලා විචාරකයෝ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ සොරකම ලෝකේ පුරාම ලොකු පුවතක් කරපු මාධ්‍ය වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අර හොරා වින්චෙන්සෝ පෙරුජා ඇත්ත කතාව තමයි සියවස් ගණනාවක කලා විචාරවනටවත් කරන්න බැරි වුණු දෙයක් එකම එක සොරකමකට කරන්න පුළුවන් වුණා. ඒ තමයි මොනාලිසාව අමරණීය කිරීම. ඇගේ කීර්තිය සදාකාලිකවම තහවුරු කළේ ඇගේ කලාත්මක වටිනාකමටත් වඩා ඒ කලාව අපිට අහිමි වුණු ඒ මොහොතයි.